සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න යාළුවනේ අද අපි යන්න ලෑස්ති මහියගනේ චෛත්‍ය වඳින්න. ඉතින් ඔයාලට පේනවා මහියගනේ චෛත්‍ය පන්සල ගාව ඉඳන් අපි මේ වීඩියෝ එක ගන්නෙ. මහියගනේ පන්සලේ තියෙන හිටපිලිම වහන්සේ ඔයාලට යන ගමන් අපි රූපරාමුවට ගත්තා. ඒ පේනව නේද ඔයාලට යන ගමන් හිටපිලිම වහන්සේ කොට ලස්සනයි. මහියගනේ පන්සල ගැන කියනකොට යාළුවනේ මහියගනේ පන්සල තමයි බුදුන් වහන්සේ ඉස්සෙල්ලාම ලංකාවට වැඩම කරලා සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත කේසධාතුන් වහන්සේ පිරිනමලා කේසධාතුන් වහන්සේ තැන්පත් කළා සාදපු චෛත්‍යය තමයි මහියගනේ තියෙන්නේ. ඉතින් බුදුන් වහන්සේගේ පා ස්පර්ශය කරපු පුණ්‍ය භූමියක්. ඉතින් ලස්සන පරිසරයක තියෙන ඇත්තම හිත නිවන පරිසරයක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින්. පිළිම වහන්සේ මෑත කාලේදී ඉදිවුණු පිළිම වහන්සේ නම. ඉතින් ලස්සනට පේනවා මේ හරිය. යාළුවනේ අද ආව හවස් වරුවේ මහියගන පන්සල වදින්න. ඔයාලට පේනව නේද මේ මහියගන පන්සලේ තියෙන හිටපිලිම වහන්සේ. අද හවස ආව අපි මහියගන පන්සලත් ඇඳලා චෛත්‍යයත් ඇඳලා යන්න. වඩා ලස්සන පරිසරයක තියෙන්නේ. එහෙනම් යාළුවනේ තා වීඩියෝ එකේ ඉස්සරහට නැදිලා එන්න මේ මහියගන චෛත්‍ය ගාවටත් අපි යනවා. ඔන්න ඉතින් යාළුවනේ අද දැන් අපි පන්සල වඳින්න ආවානේ. දැන් මේ පිළිම වහන්සේ ගැන ඉස්සරලා ඔයාලට පෙන්නුවා. දැන් අපි බලමු මේ පිළිම වහන්සේ තියෙන්නේ මේ ලස්සන පරිසරයක් තුර. ඉතින් මේ ලස්සන කඳු ඇටයක් පේනවා. මේ වැවක් මැදේ තියෙන ඉතින් මේ වැවේ නම බිල්ලු වැව කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා බලන්න යාළුවනේ වට ගොඩක්ම ලස්සනයි මේ පරිසරය. ඇත්තටම දැක්කම ඕන කෙනෙක්ගේ හිත ඇදිලා යන පරිසරයක් තියෙන්නේ. හිත නිවෙන පරිසරයක්. වැව ලස්සනයි. ඈතින් කුඹුරය පේනවා. ඉතින් ඇත්තටම නිස්කලංක පරිසරයක තමයි මේ මහියගන පන්සල පිහිටලා තියෙන්නේ. එන යාළුවනේ දැන් පිළිම වහන්සේ ගැන වලට විස්තර පෙන්නවා. රූප සරහන් පෙන්නවා. එන යාළුවනේ අපි දැන් යමු මහියගනේ චෛත්‍ය වඳින්න. ඉතින් යාළුවනේ දැන් අපි පිළිම වහන්සේ වැඳලා මහියගනේ චෛත්‍ය වඳින්න එන්නේ. දැන් ඉතින් මේ වගේ තමයි මේ පිවිසුම් දොරටුව තියෙන්නේ. ඉතින් අපට ඈතින් චෛත්‍ය රාජා වහන්සේ පේනවා. ඉතින් අපි දැන් චෛත්‍ය වඳින්න ලැහැත්ති. ඔයාලට වටා පිටා සංචාරකයෝ වන්දනා නඩ ඇවිල්ලා ඉන්නවා පේනවා. ඉතින් මේ හරිය තමයි අපි වාහන නතර කරන්න ඕනේ. දුරින් එන වාහන බස් නතර කරන තැන තමයි පේන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා බැඳපු හිටපිලිම වහන්සේ අපට ඈතින් පේනවා. අලි දෙන්නෙක් ඔන්න හදලා තියෙන පිළිම තියෙනවා අලින්ගේ. ඉතින් ඔය මේ තමයි මකර තොරණෙන් එන පිවිසුම් දොරටුව පේන්නේ වලට. ඉතින් අපි පන්සල ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මහියංගනේට ඔයත් ඇවිල්ලා වන්ද නමස්කාර කරලා තියෙනවා නම් මහියගනේ චෛත්‍ය වැඳලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීම් ඇති කමෙන්ට් කරගෙන යන්න. මගේ YouTube නාලිකාවේ ගොඩක්ම බෞද්ධ අය ඉන්නවා. හැම ආගමකම කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලගේත් අදහස කමෙන්ට් කරගෙන යන්න. ඔන්න අපි ඉස්සෙල්ලම ඇවේ දෙතිස් පහළ බෝධීන් වහන්සේ ළඟට. ඉතින් ජයසීමා බෝධීන් වහන්සේගේ ශාඛාවක් තියෙන මේ මහියංගනේ පන්සලේ. ඉතින් ඔයාලට පේනවා දෙතිස් පහළ බෝධීන් වහන්සේ. ඉතින් අපි මහියගනේ පන්සලට ආවොත් බෝධීන් වහන්සේට පැන් කලයක් පූජා කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අපි අදත් ඔන්න බෝධීන් වහන්සේට පැන් කලයක් පූජා කරා. ඉතින් ඇත්තටම සතුටු දවසක්. ගොඩක් හිත නිවෙන දවසක්. ඉතින් මේ ආගමික කතාවක් කරනවා කියන්නේ බුද්ධ ආගමත් එක්ක ඉන්නවා කියන්නේ ඇත්තටම අපේ හිත නිවෙනවා. කවදාවත් මිනිස්සු ගොඩක් නරක වැඩ කරන්නේ නැහැ, නපුරු වැඩ කරන්නේ නැහැ. ඉතින් බුද්ධ ආගමත් එක්ක ඇවිල්ලා ඉන්න කට්ටිය. ඉතින් ඔන්න අපි ඊළඟ පාර ආවේ පහන් වඳින්න. අද මට පහන් වඳින්න තෙල් නම් ගේන්න බැරි වුණා. ඉතින් අපේ බැතිමත්තු පහන් පත්තු කළා තිබ්බ ලස්සනට. ඉතින් ඒවත් වැඳ පුදා ගන්න අපට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ පහන් එළියෙන් ඔයාලගේ ජීවිත ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඊළඟට ආවේ සුමන සමන් දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න. ඉතින් මේ වගේ තමයි සුමන සමන් දේවාලය තියෙන්නේ.
ඔන්න යාළුවනේ දැන් අපි වඳින්න යන ලැහැත්ති චෛත්‍ය රාජානන් වහන්සේ. ඉතින් බුදුන් වහන්සේගේ කේතදාසුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා සාදර තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ තමයි ඔයාලට මේ දැක බලා ගන්න පුළුවන්නේ. ඔන්න යාළුවනේ අපි දැන් ඉන්නේ මහියගනේ චෛත්‍ය මළුවේ. ඔයාලට අපි වගේම වැඳ නමස්කාර කරගන්න මහියගනේ චෛත්‍යය. එන යාළුවෝ හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.